සමාජයට ප්‍රිය ආකර්ශනීය දක්ෂ ගැහැණු ළමයෙක් වෙන්නේ කොහොමද කියලා අපි අද කතා කරලා බලමුද? සමාජයට ප්‍රිය වෙන්න කියලා හැමෝම කැමති විදිහට වෙනස් වෙන උත්සාහ කරන ගැහැණු ළමයි ගොඩක් අද සමාජයේ ඉන්නවා. ඒත් ඇත්තටම ආකර්ශනීය කියන්නේ වෙනස් වෙන එක නෙමෙයි. තමන්ම වෙලා තමන්ම ඩෙවලොප් කරගන්න එක. ඉන්නකෝ ටිප්ස් 7කින් මම මේක ඔයාලට පැහැදිලි කරන්නම්. Part 1 True Beauty. ලස්සන කියන්නේ මූණේ ලස්සනවත් ශරීරයේ හැඩයවත් නෙමෙයි. ඇය කතා කරන විදිහ, අනුන්ට ගරු කරන විදිහ, තමාට ගරු කරන විදිහ. එතෙන් පසු ඇය සමාජයට ප්‍රිය වෙන්න පටන් ගන්නවා. Part 2 Intelligence and Skill. දක්ෂ ගැහැණු ළමයෙක් කියන්නේ සියල්ල දන්න කෙනෙක් නෙමෙයි. ඉගෙන ගන්න කැමති කෙනෙක්. ඇය සමන් දෙන්න දන්නවා, නිහතමානීව කතා කරන්න දන්නවා, වැරැද්දක් වුණාම පිළිගන්න බය නෑ. ඒක තමයි ගැහැණු ළමයෙක්ගේ නියම බුද්ධිය. Part 3 Emotional Strength. ආකර්ශනීය ගැහැණු ළමයෙක් කියන්නේ හැඟීම් නැති කෙනෙක් නෙමෙයි. හැඟීම් තිබුණත් ඒවාට පාලනය වෙන්නේ නැති කෙනෙක්. අනුන්ගේ අදහස් තමන්ගේ වටිනාකමට මිනුම් කරගන්නේ නැහැ. Part 4 Self Respect. ඇය අනුන් සතුටු කරන්න තමන්ගේ අභිමානය නැති කරගන්නේ නැහැ. තමන්ට ආදරය කරන එක අහංකාරකමක් නෙමෙයි. ඒක අවශ්‍යතාවයක් සහ අනන්‍යතාවයක්. Part 5 Confidence. ඇය කොයිම වෙලාවකවත් කෑ ගහලා අනුන්ගේ අවධානය ගන්නේ නැහැ. නිහතමානීව ඉන්නකොටම අවධානය යාට ඔටෝම එන්න පටන් ගන්නවා. කොන්ෆිඩන්ස් කියන්නේ පිරිසක් මැදට පැනලා කතා කරන එක නෙමෙයි. නිර්වද්‍ය නිශ්ශබ්දතාවයක්. Part 6 Growth. ඇය වැටෙනවා, ඇය හඬනවා, ඒත් එතන නතර වෙලා බලා ඉන්න කෙනෙක් නෙමෙයි. වැටුණට පස්සේ නැගිටින එකයි ඇයව දක්ෂයෙක් කරන්නේ. මුල සිට ඇය නැවත පටන් ගන්නවා. Part 7 Woman of Value. සමාජයට ප්‍රිය ගැහැණු ළමයෙක් කියන්නේ පර්ෆෙක්ට් කෙනෙක්ම නෙමෙයි. වැලියු තියෙන කෙනෙක්. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේට වටිනාකමක් හදාගත්ත ගැහැණු ළමයෙක්. ඇය අනුන්ගේ ජීවිතේටත් ශක්තියක් සහ සංසුන් බවක් එකතු කරන්න දායක වෙනවා. සමාජයට ප්‍රිය ගැහැණු ළමයෙක් සතුව තිබිය යුතු ගුණාංග කීපයක් තමයි මම ඔයාලට මේ කිව්වේ. හිතලා බලන්න. ඔයත් මේ වගේ කෙනෙක්ද? මතක තියාගන්න. ඔයා වෙනස් වෙන්න ඕනේ. සමාජයට කැමති විදිහට නම් නෙමෙයි. ඔයාටම ගරු කරන්න. ඔයා ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න. අනුන්ට පේන්න නෙමෙයි. ඔයාටම දැනෙන්න. ඉගෙන ගන්න පුළුවන් උපරිමයෙන්ම. අවසාන වශයෙන් කියන්න ඕනේ මේකත්. ඔයා ඔයාට ආදරය කරන්න. ඔයාගේ ජීවිතේ දවසින් දවස හැඩවේවි. මේ වීඩියෝ එකෙන් ඔයාට ධනාත්මක සිතිවිල්ලක් ඇති වුණා නම් දිගටම මං එක්ක ඉන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තවත් ධනාත්මක සිතිවිල්ලකින් මුණ ගැහෙමු. ගිහින් එනම් සුබ දවසක් පරිස්සමෙන් ඉන්න පුංචි වීරයෝ.